අපි හුඟක් වෙලාවට රිලේෂන්ෂිප් එකක් පටන් ගන්නේ හරිම ලස්සන හීන ගොඩක් එක්ක. ඒත් කාලයක් යද්දී ඒ ආදරේ සම්මතයක් විතරක් බවට පත්වෙනවා. සැබෑ වැදීමක් කියන්නේ ආත්මයන් දෙකක් එකිනෙකා හඳුනා ගන්න එකටයි. මේ කරුණු 6 වගේ බැඳීමට කොච්චර වටිනවද කියලා අපි බලමු. අත්දැකීම් සහිත සමීපත්වය. මම අද වැටුණා. මට දුකයි කියලා. වගේ සහකාරීත්වයේ පයක් ලැජ්ජාවක් නැතුව කියන්න පුළුවන් නම් අන්න එතන තමයි සැබෑ ආදරේ තියෙන්නේ. ලෝකෙටම රජෙක් වුණත් පාට්න ඉදිරියේ පොඩි දරුවෙක් වෙන්න පුළුවන් නම් අන්න එතනයි වැදගත් වෙන්නේ. ආත්මික සමීපත්වය. දෙන්නත් එක්ක අනාගතය ගැන, ලෝකය ගැන, අලුත් අදහස් ගැන තර්ක කරන්න. වගේ සහකරු හෝ සහකාරිය කියන්නේ වගේ හොඳම යාළුවෝ වෙන්න ඕනේ. දෙන්නගේ අදහස් ගැටුණත් ඒකින් අලුත් දෙයක් ඉගෙන ගන්න තරමට මනස දියුණු කරගන්න. ගැටුම් සමීපත්වය. ආදරේ ආසි සල්ලි මොකටද කියලා හිතන්න එපා. හුඟක් බැඳීම් කැඩෙන්නේ ආර්ථික ප්‍රශ්න නිසා. දෙන්නගේ ණය වියදම් සහ ආයෝජන ගැන විවෘතව කතා කරන්න. මගේ සල්ලි, ඔයාගේ සල්ලි නෙවෙයි, අපේ සල්ලි කියලා නිතරම හිතන්න. චිත්තවේගී සමීපත්වය. අලුත් කෑමක් රස බලන්න, නොදන්න පළාතක ඇවිදින්න යන්න, එකට එකතු වෙලා අලුත් දෙයක් ඉගෙන ගන්න. අවුරුදු 50කින් පස්සේ ඔයාලට ඉතිරි වෙන්නේ ඔයාලා එකට එකතු වෙලා ගත්ත අත්දැකීම් විතරයි. බුද්ධිමය සමීපත්වය. ආගම හෝ දර්ශනය මොකක් වුණත් ජීවිතයේ අරමුණ ගැන දෙන්න අතර එකඟත්වයක් තියෙන්න ඕනේ. එකිනෙකාගේ වටිනාකම් වලට ගරු කරන එක ගොඩක් වැදගත්. මූල්‍ය සමීපත්වය. ප්‍රශ්න එන්නේ නැති බැඳීමක් ලෝකෙ කොහෙවත් නැහැ. ඒත් වැදගත් වෙන්නේ රණ්ඩුවෙන් පස්සේ කවුද දිනන්නේ කියන එක නෙවෙයි. අපි කොහොමද මේ ප්‍රශ්න විසඳගන්නේ කියන එකයි. දෙන්නත් එක්ක දෙපැත්තකට වෙලා ඉන්න නෙමෙයි, දෙන්නත් එක්ක එක පැත්තකට වෙලා ප්‍රශ්න වලට මුහුණ දෙන්න. ජීවිතේ හරිම බරපතලයි. ඒ බර අස්සේ දෙන්නත් එක්ක පොඩි දරුවෝ වගේ hina වෙන්න, සෙල්ලම් කරන්න, විනෝදාංශවල නිරත වෙන්න. hinaව තියෙන තැන සතුට ඉබේම රැඳෙනවා. අවසාන වශයෙන් කියන්න ඕනේ, ඔයාගේ පාර්ට්නර් කියන්නේ ඔයාගේ ජීවිතේ හරිය අඩක් නෙවෙයි, ඔයාව සම්පූර්ණ කරන කෙනාවයි. මේ කරුණු 6 එක දවසින් හදාගන්න බැරි වෙයි. ඒත් හෙමින් ඔයාගේ ජීවිතයට එකතු කරගත්තොත් ඒක කවදාවත් නොබිදෙන ශක්තිමත් බැඳීමක් වේවි.